ඔබට කවදා හරි මැරෙන්න ඕන කියලා තියෙනවද? ජීවිතේ එපා වීම, ජීවිතේ වැඩක් නැහැ කියලා හිතලා තියෙනවද? එසේනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මැරෙන්න හිතලා තියෙන ඔයාට මේ මනුස්ස ජීවිතේ වටිනාකම් පිළිබඳ දැනලා තියෙනවද? අපි ක්ෂණ සම්පත්තියක් ඇතිව ඉපදිලා මේ බුද්ධාන්තරික කාලය තුල එතකොට මේ ත්‍රි හේතුක උප්පත්තියක් ඇතිව ඉපදින්න මේ මනුස්ස ජීවිතය නැති කරගන්න ඕනේද? පුංචි පුංචි හේතු නිසා සියදිවි නසා ගැනීමක් කියන්නේ තමන්ගේ ජීවිතය තමන් විසින්ම නැති කරගන්නවා. මෙතෙන්දී බොහෝ විට මේ සියදිවි නසා ගැනීම රාග ද්වේෂ මූලික කරගෙන මේවෙන් අන්ධ වෙන මිනිස්සු තමන්ගේ ජීවිතයෙන් වන්දික වෙනවා. ඇත්තටම බුදුදහමට අනුව මෙය නිරේටම යන දෙයක්. ඉතින් මේ පුංචි දේවල් නිසා අපි අපායටම යන්න ඕනේද? හිතන්න. ඔබට මොකක්ද තියෙන ප්‍රශ්න? මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ ඔබ තිරිසන් ආත්මික ඉපදුනා නම්, ඔබ ප්‍රේතාත්මික ඉපදුනා නම්, නමුත් ඔබ ඉපදලා තියෙන්නේ සුගතිගාමී වූ මනුස්ස ජීවිතය. ඇයි මනුස්ස ජීවිතයේ වටිනාකම නොදන්නේ? ඇත්තටම මේ වර්තමාන සමාජයේ ඉතාමත්ම ප්‍රබල ගැටලුවක් මේ සියදිවි නසා ගැනීම. රෝහල් වලට දවසකට කී දෙනෙක් පාසල් දරුවන් එනවද දන්නවද? පැනඩෝල් බීලා, එහෙම නැත්නම් සැනිටයිසර් බීලා, වල්නාශක, කෘමිනාශක මේ දේවල් බීලා තමන්ගේ ජීවිතය නැති කරගන්න. ප්‍රශ්න මොනවද දන්නවද? එක්ක දෙමව්පියන් බැඳලා. එහෙමත් නැත්නම් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවෙලා. එහෙමත් නැත්නම් විභාගයක් පිළිලා. මේවා ප්‍රශ්නද දරුවනේ? මේ ප්‍රශ්නද? ජීවිතේ නැති කරගන්න තරම්. සමාජයේ මේ මාධ්‍ය ගත්තහම කෝච්චියට පැනීම, සියදිවි නසා ගැනීම මේවා හැමතැනම තියෙනවා. ඉතින් මේ දරුවන්ට අධ්‍යාපනයේ දිනවා වගේම ආධ්‍යාත්මික පැත්තෙන් ලබා දීම අනිවාර්යයි. මේ දේවල් සමහර දරුවන්ට මේවා අපිට මුහුණ දීමට ඇති ගැටලුවක් තියෙන්නේ. අපේ ජීවිතේ එපා වෙනකොට අපිට සිතුවිලි එපා වීමම එනවා. දිගින් දිගටම ජීවිතේ නැති කරගන්න කියලා හිතෙනවා. සමහර ලාවට අපේ ජීවන රටාව වෙනස් වෙනකොට අපේට වැඩි කරදර වෙනකොට අපිට ඒවට මුහුණ දෙන්න බෑ. දරුවන්ට උගන්වන්න ඕනේ අටලෝ දහමට නොසැලී මුහුණ දෙන්නේ කොහොමද? ජීවිතේ ජයග්‍රහණයක් වගේම පරාජයක් තියෙනවා දරුවනේ. පරාජයේදී අපි කොහොමද ඒක බාරගන්නේ? හොඳ නරක මේ දෙපැත්තක් තියෙනවා. හැම වෙලෙම හොඳ සිදු වෙන්නේ නැහැ. හැම වෙලෙම ජීවිතේ සැප ලැබෙන්නේ නැහැ. දුකත් ලැබෙනවා. ඒ දුකේදී අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? කොහොමද මොන දෙන්න ඕනේ? කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. උදේ සවස වන්දනාමාන කරලා ප්‍රාර්ථනා කරන්න කල්යාණ මිත්‍රයම මට හම්බ වෙන්න කියලා. එතකොට ඔබට කවදාකවත් සියදිවි නසා ගැනීමට සිදු වෙන්නේ නැහැ. ඔවුන් සමග ඇසුරල වැඩි කරගන්න. ඉතින් මෙහෙම සිතුවිලි එනකොට සමහර වෙලාවට අපේ ජීවිතයේ දවස් දෙකක් යනකොට අර අපි බලාපොරොත්තු වෙන රටාව නැවත ලැබෙන්න පුළුවන්. එතකොට අපිට ආයි සියදිවි නසා ගැනීම අනවශ්‍යයි කියලා හිතෙනවා. නමුත් තවත් සමහරුන්ට දිගින් දිගටම මේ දේවල් දරා ගන්න බැරි වෙනකොට, ඉච්ඡාබංගත්වයට පත් වෙනකොට හිතෙනවා සියදිවි නසා ගන්න ඕනේ. මේ නිසා ශරීරයට වද දෙනවා. කපා කොටා ගන්නවා, කකුල් අතපය කපා ගන්නවා මේ දේවල්. තවත් සමහර අය ජීවිතේම වන්දි කියලා ජීවිතෙන් අයින් වෙනවා. පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. මේ ගොඩාක් මේ තරුණ දරුවන් අතර බහුලයි. ඉතින් අපේ දෙමව්පියන් හැටියට දරුවන්ට අධ්‍යාපනය වගේම ආධ්‍යාත්මික පැත්තක් දෙන්න ඕනේ. මේ පොසිටිව් තින්කින් උගන්වන මේ සමාජයේ දරුවෙක් පරාජය ගැන දන්නේ කොහොමද පරාජයකට මුහුණ දෙන්නේ කියලා දන්නේ. ඔවුන් ඉච්ඡාබංගත්වයටපත් වෙනවා. මේවා දෙමව්පියන් දැනගන්න ඕනේ. දෙමව්පියන් උගන්වන්න ඕනේ දරුවෙකුට පුතේ හැමදේම අපේ ජීවිතේ බාර ගන්න ඕනේ. අපේ ජීවිතේ හැමදේම අපි සතුටින් බාර ගන්න ඕනේ.
අපි කියලා තියෙනවා පන්සිල් පද පහ රකින්න ඕනේ. එතකොට අපි කියනවා අපේ ඔය සත්තු මරලා තියෙනවද? එතකොට මේ බොරු කියලා තියෙනවද? අනුන්ගේ දේවල් හොරකම් කරලා තියෙනවද? කාම හිතියවත්ව හැසිරලා තියෙනවද? මේ සියලුම දේවල් නිරයට යන දේවල්. එතකොට අපේ අපේ ජීවිතයේ මෙච්චර ලැබෙන තියෙන මනුෂ්‍ය ජීවිතය සිය දිවි නසා ගත්තොත් අපිට යන්න වෙන්නේ අපායෙමයි. මේ චූටි වැරදි නිසා අපි ලොකු දුකකට වැටෙන්න ඕනේද? ඉතින් අපේ ජීවිතයේ අපි ඉන්නකොට මේ ලෞකික පැත්ත වගේම ලෝකෝත්තර පැත්තත් දිනු කරගන්න ඕනේ. දරුවන්ට කියා දෙන්න ඕනේ දරුවන් හැම වෙලෙම අපේ ජීවිතේ වටිනාකම මොකද්ද කියලා. බුදුදහමට අනුව කන කෙස්මේවක වියසිදුරෙන් අහස බලනවා වගේ මේ ඊටත් අසීරු මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය රැකගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේ නිසා කිසිම වෙලාවක සිය දිවි නසා ගැනීම සිදු කරන්න එපා. මේ දරුවන්ගෙන් කරන විශේෂයෙන්ම ඉල්ලීම. දරුවන් අන්ගෙන් පරිගණ තමන්ගේ ජීවිත නැති කර ගන්නවා. Facebook වල ලයිව් ඇවිල්ලා සිය දිවි නසා ගන්න කාටද මේ කරන්නේ? තමන්ගේ සංසාර ගමන ඇයි මෙච්චර දික් කරගන්නේ? ඒ නිසා හොඳින් හිතන්න, හොඳින් තේරුම් ගන්න, ඔබගේ ජීවිතයේ වටිනාකමක් දෙන්න.